ඔබට කවදාහරි මෙහෙම හිතිලා තියෙනවද? මේ වැඩේ මම හෙට උදේම පටන් ගන්නවා. එහෙමත් නැත්තං තව විනාඩි 5කින් මම මේක කරන්න ගන්නවා කියලා. හැබැයි ඒ විනාඩි 5 පැය ගානක් වෙනවා. ඒ හෙට කවදාවත් එන්නේ නැහැ. අපි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ අපි වැඩ කල් දාන්නේ එහෙමත් නැත්තම් ප්‍රොක්‍රස්ටිනේට් කරන්නේ අපි තියෙන කම්මැලිකම නිසායි කියලා. සමාජයත් අපිට කියන්නේ ඒකමයි. ඔයා මහ කම්මැලියෙක්, ඔයාට කිසිම උනන්දුවක් නැහැ කියලා. නමුත් අද මම ඔබට කියන්නම් ඇත්තම කතාව. වැඩ කල් දැමීම කියන්නේ කම්මැලිකම නෙවෙයි. බොහෝ දෙනෙක් වැඩ කල් දාන්නේ ඔවුන්ගේ මනස උත්සාහයකට වඩා පහසුවක් හොයන නිසයි. ඔබ බලාපොරොත්තු වෙනවා, ඔබ මගහරිනවා, ඔබ ඔබටම කියාගන්නවා පස්සේ කරන්නම් කියලා. නමුත් ඒ පස්සේ කියන එක අවසානයේදී භයානක මානසික පීඩනයක් සහ පසුතැවීමක් බවට පත්වෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඇයි ඔබ දිගින් දිගටම වැඩ කල්දාන්නේ කියන එක පිටුපස තියෙන ඇත්තම හේතු 6 ගැන. ඒ වගේම ඔබේම මනස ඔබව රවට්ටන්නේ කොහොමද කියන එක ගැන. මේ කරුණු 6 අහලා ඉවර වෙනකොට ඔබට තේරෙයි ඔබේ ප්‍රශ්නය කම්මැලිකම නෙවෙයි, ඔබේ මනසේ ක්‍රියාකාරීත්වය කියලා. පළවෙනි කාරණය තමයි ඔබ අපහසුතාවයන් මගහැරීමට උත්සාහ කිරීම. මම කලින් කිව්වා වගේම ප්‍රොක්‍රස්ටිනේෂන් කියන්නේ කම්මැලිකමක් නෙමෙයි. මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන විදිහට මේක හැඟීම් පාලනය කර ගැනීමේ ගැටලුවක්. emotional regulation problem. ඔබට කරන්න තියෙන වැඩේ ගැන හිතනකොට ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? සමහර විට ඒක කම්මැලි, අමාරු, සංකීර්ණ, එහෙමත් නැත්නම් හිතට වද දෙන වැඩක් වෙන්න පුළුවන්. අපේ මනස ස්වභාවයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ වේදනාවෙන් සහ අපහසුතාවෙන් ඈත් වෙන්නයි. ඉතින් ඔබ අර අමාරු වැඩේ ගැන හිතනකොට ඔබේ මනසට දැනෙනවා අපහසුතාවයක්, uncomfortable feeling. ඒ අපහසුතාවයෙන් මිදෙන්න ඔබේ මනස හොයාගන්න ලේසිම ක්‍රමය තමයි ඒ වැඩේ පස්සට දාන එක. උදාහරණයක් විදිහට ඔබට ලොකු අසයින්මන්ට් එකක් කරන්න තියෙනවා. එහෙමත් නැත්නම් ඔෆිස් එකේ අමාරු රිපෝට් එකක් හදන්න තියෙනවා. ඒක පටන් ගන්නකොටම හිතට එන්නේ මහන්සියක්. ඒ වෙලාවට ඔබේ මනස කියනවා දැන් ඕක කරන්න ගියොත් ඔයාට මහන්සි දැනෙයි. ඒ නිසා අපි Facebook එකේ පොඩ්ඩක් ඉඳලෙමු කියලා. ඔබ ඒ වැඩේ කල් දාන හැම මොහොතකම ඔබ ඔබේම දියුණුවට විරුද්ධවයි වැඩ කරන්නේ. ඔබ తాවකාලික සුවයක් වෙනුවෙන් ඔබේ දිගුකාලීන සාර්ථකත්වය පාවා දෙනවා. නමුත් ඇත්ත කතාව මේකයි. ඒ මොහොත කවදාවත් එන්නේ නැහැ. සාර්ථක වුණු කිසිම කෙනෙක් Tamanට මූඩ් එකක් එනකම් බලාගෙන හිටපු අය නෙමෙයි. මනෝවිද්‍යාවේ තියෙනවා ඉතා වැදගත් නීතියක්. ඒ තමයි ක්‍රියාව ඇක්ෂන් පළමුව පැමිණේ. පෙළඹවීම මොටිවේෂන් ඉන්පසුව පැමිණේ කියන එක. ඒ කියන්නේ ඔබ මොටිවේෂන් එක එනකම් හිටියොත් කවදාවත් වැඩක් පටන් ගන්නේ නැහැ. හැබැයි අමාරුවෙන් හරි මූඩ් එක නැති වුණත් ඔබ ඒ වැඩේ පටන් ගත්තොත් විනාඩි 5ක් 10ක් ඒ වැඩේ කරගෙන යනකොට නිකම්ම ඔබට ඒ වැඩේ ඉවර කරන්න ඕනේ කියන මොටිවේෂන් එක ඇඟට එනවා. ඒ නිසා මූඩ් එක එනකම් බලන් ඉන්න එපා. අදම දැන්ම පටන් ගන්න. තුන්වෙනි කාරණය ගොඩක් අයට තියෙන හැබැයි පිටතට නොපෙනෙන කාරණයක්. ඒ තමයි අසාර්ථක වීමේ බිය. fear of failure. සමහර වෙලාවට ඔබ වැඩක් කල් දාන්නේ ඒ වැඩේ කරන්න බැරිකමක් නිසා නෙමෙයි. ඔබ ඒ වැඩේ උපරිමයෙන්ම කරන්න ඕනේ කියලා හිතන නිසයි. ඔබ හිතනවා මම මේක කරලා වැරදුනොත් කට්ටිය මොනවා කියයිද? මේක මට හරියට කරගන්න බැරි වෙයිද කියලා. ඔබේ මනස මේ පොඩි අවදානම ඉතාමත් විශාල දෙයක් විදිහට මවා ගන්නවා. පොඩි වැරද්දක් වුණත් ඒක මහා ලොකු ව්‍යසනයක් විදිහටයි ඔබේ මනසට දැනෙන්නේ. ඉතින් මොකද්ද වෙන්නේ? වැරදිලා දුක් වෙනවට වඩා ඒ වැඩේ සම්පූර්ණයෙන්ම නොකර මගහැරීම ලේසි කියලා ඔබේ යටිහිත තීරණය කරනවා. ඒ නිසා ඔබ වැඩේ පටන් ගන්නේම නැහැ. පර්ෆෙක්ෂනිසම් හෙවත් හැමදේම සර්ව සම්පූර්ණ වෙන්න ඕනේ කියන සිතුවිල්ල තමයි ප්‍රොක්‍රස්ටිනේෂන් වලට තියෙන ලොකුම උත්තේජකය. මතක තියාගන්න කිසිම දෙයක් නොකර ඉන්නවට වඩා වැරදි හරි යම් දෙයක් ආරම්භ කිරීම ගොඩක් වටිනවා. හතරවෙනි හේතුව තමයි ඔබේ මනසට එකවර දේවල් විශාල ප්‍රමාණයක් පැටවීම. ඔබේ ටුඩු ලිස්ට් එක දිහා බලන්න. ඒකේ අද දවසට කරන්න වැඩ 15ක් 20ක් විතර ලියලා තියෙනවද? ඔබ එකවර දේවල් ගොඩාක් ගැන හිතන්න ගියාම මොලේට ඒක දරාගන්න බැරි වෙනවා. ඔබේ මනස සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙනවා, confused, ඒ වගේම හිර වෙනවා, stuck.
මම කොතනින්ද පටන්ගන්නේ මේක කරන්න ගියොත් අරක කරන්න වෙලාව මදිවෙයිද. මේ වගේ ප්‍රශ්න ගොඩාක් ඇවිත් අන්තිමට මොලය ඇනලිසිස් පැරලිසිස් කියන තත්වයට පත්වෙනවා. ඒ කියන්නේ හිතලාම කිසිම තීරණයක් ගන්න බැරි තත්වයකට පත්වෙනවා. ඔබාර දිගු ටුඩූ ලිස්ට් එක දිහා බලාං ඉන්නවා. ඉඳලා අන්තිමට කිසිම දෙයක් නොකරම දවසගෙවිලා යනවා. මේකට විසඳුම තමයි මුළු කන්දම එක පාර නගින්න හදන්නේ නැතුව ඊළඟට තියන්න තියෙන එක පියවර ගැන විතරක් අවධානය යොමු කරන එක. ලොකු වැඩක් තියෙනවනං ඒක ඉතා කුඩා කොටස් වලට කඩාගන්න. පස්වෙනි කාරණයට ෂණික සුවය පසුපස යාම ඉන්ස්ටන්ට් කම්ෆර්ට්. අපි එනවා පස්වෙනි කාරණයට. මේක තමයි අද කාලේ තියෙන භයානකම දේ. ඒ තමයි ෂණික සුවය. එහෙමත් නැත්තම් ඉන්ස්ටන්ට් කම්ෆර්ට්. අපේ මොලේ හැමතිස්සම ආස කරන්නේ ඩෝපමීන් කියන රසායනයට. ඒකෙන් තමයි අපිට සතුටක් දැනෙන්නේ. අමාරු වැඩක් කරලා පැය ගානක් මහන්සි වෙලා ගන්න සතුටට වඩා ෆෝන් එක අරන් ටික්ටොක් එකක් බැලුවහම YouTube ෂෝට්ස් එකක් බැලුවහම මොලේට තප්පරෙන් ඩෝපමීන් ලැබෙනවා. ඉතින් ඔබේ මනස කියනවා ඇයි අපි අරකට මහන්සි වෙන්නේ? මෙතන නිකම්ම සතුට තියෙන්නේ කියලා. ඔබේ මනස මේ වගේ කුඩා ෂණික සතුටු දේවල් වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ. හැබැයි ගැටලුව තියෙන්නේ මෙතනයි. මේ කෙටිකාලීන සුවය ෂෝට් ටර්ම් කම්ෆර්ට් අනාගතයේදී ඔබට ගෙනත් දෙන්නේ ඉතාමත් දීර්ඝකාලීන පසුතැවීමක් long term regret. අද ඔබ පැය ගානක් ෆෝන් එක දිහා බලන් ඉඳලා ලබන සතුට හෙට ඔබේ විභාගයේ ෆේල් වුණාම හරි ඔබේ බිස්නස් එක කඩාගෙන වැටුණාම හරි එන දුක එක්ක බලද්දි කිසිම වටිනාකමක් නැති දෙයක් වෙනවා. 6 වගකීමෙන් පැන යාම avoid accountability. අවසාන සහ 6 වෙනි හේතුව තමයි වගකීමෙන් පැන යාම avoid accountability. ගොඩක් වෙලාවට අපි වැඩ කල් දාන්නේ අපි තනියම වැඩ කරන වෙලාවට. ඔබ ඔබටම රහසින් කියාගන්නවා කවුරුත් මාව බලන් ඉන්නේ නෑනේ. අද නැතුව හෙට මේක කළා කියලා කාටවත් පේන එකක් නැහැ කියලා. ඔබ තනියම ඉන්නකොට ප්‍රොක්‍රැස්ටිනේෂන් කියන දේ ඉතාමත් වේගයෙන් වර්ධනය වෙනවා. මොකද ඔබට පිළිතුරු දෙන්න ඇන්සරබල් වෙන කවුරුත් නැති නිසා. කාර්යාලයේදී බොස් බලාගෙන ඉන්නවා නම් ඔබ හරියට වැඩ කරනවා. හැබැයි ගෙදර ඇවිත් ඔබේම අරමුණක් වෙනුවෙන් වැඩ කරනකොට ඔබ ඒක කල් දානවා. මේකට කරන්න තියෙන හොඳම දේ තමයි accountability partner කෙනෙක් හදාගන්න එක. ඒ කියන්නේ ඔබේ යාළුවෙක්ට හරි පවුලේ කෙනෙක්ට හරි ඔබ කරන්න යන වැඩේ ගැන කියන්න. මම අද රෑ 8 වෙද්දි මේ වැඩ ඉවර කරනවා. මගෙන් අහන්න මම ඒක කළාද කියලා. එතකොට අර කවුරුත් බලන් නෑනේ කියන නිදහසට කරුණ ඔබටම නැති වෙලා යනවා. හරි. දැන් ඔබ දන්නවා ඇයි ඔබ ඇත්තටම වැඩ කල් දාන්න කියලා. ඒක ඔබේ කම්මැලිකම නෙමෙයි. ඔබ අපහසුතාවයන් මග හරිනවා. ඔබ පර්ෆෙක්ට් මූඩ් එකක් එනකම් බලන් ඉන්නවා. ඔබ අසාර්ථක වෙන්න බයයි. ඔබේ මනස වැඩ ගොඩකින් හිර වෙලා. ඔබ ෂණික සතුටට ඇබ්බැහි වෙලා. ඔබ වගකීම් වලින් පැනලා යනවා. ඔබේ මනස ඔබව රවට්ටන විදිහ දැන් ඔබ තේරුම් අරගෙන ඉවරයි. පළවෙනි පියවර තමයි මේ තත්වය අවබෝධ කර ගැනීම. ඊළඟ වතාවේ ඔබේ මනස අපි මේක පස්සේ කරමු කියලා කියද්දී ඔබට පුළුවන් මනසට මෙහෙම කියන්න. නෑ, මම දන්නවා ඔයා මේ හදන්නේ අමාරුදේ මග හරින්න කියලා. හැබැයි මම මේක දැන්ම පටන් ගන්නවා. මතක තියාගන්න මෝටිවේෂන් එනකම් බලන් ඉන්න එපා. අදම මේ දැන්ම ඒ කුඩා පියවර තියන්න. ඔබට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න, යාළුවන් එක්ක ෂෙයා කරන්න. ඒ වගේම පහලින් කමෙන්ට් එකක් දාන්න මේ කරුණු 6න් ඔබ වැඩිපුරම හිර වෙලා ඉන්නේ කොතනද කියලා. මෙවැනි තවත් වටිනා වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ජය වේවා.